ආයුබෝවන් හිතවතුනි අද 2026 මැයි මාසේ පළවෙනිදා. ඒ කියන්නේ ලෝක කම්කරු දිනය සමරන දිනය වශයෙන් අද දිනය අපිට කියන්න පුළුවන්. ඒ වගේම අනික් පැත්තෙන් ගත්තොත් අද දිනය 2026 වෙසක් පෝය දිනය. නමුත් ලංකාවේ ආණ්ඩුව නම් වෙසක් පෝය දිනය වෙනස් කරලා තියෙනවා. හැබැයි වෙන රටවල් වල නම් අද දිනය තමයි ජාත්‍යන්තර වෙසක් දිනය වශයෙන් සමරන්නේ. ලංකාවේ ආණ්ඩුව වෙනස් කරාට අපි දන්නේ නැහැ මේ සූර්යයා වටා පෘථිවිය ඉලිප්සීය මාර්ගයේ ගමන් කරනකොට භ්‍රමණය වෙනකොට තමා වටාත් පරිභ්‍රමණය වෙමින් සඳ මගින් දින වකවානු ඇති වෙනකොට මේ පෝයන් මේ නිවැරදි පරිදි හදානකොට අද දිනය වෙසක් පෝය වශයෙන් තමයි සැලකෙන්නේ. අපි දන්නේ ලංකාවේ ජ්‍යොතිෂ වේදීන් මේ වෙනකොට මේ පෝයවලුත් වෙනස් කරමින් යන ක්‍රමයකට තමයි තියෙන්නේ. හැබැයි මේ පිරිස එකතු වෙලා ඉන්නේ මේ පෝය වෙනස් කිරීම සඳහා හෝ වෙන යම් දෙයක් සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් හෝ යම් දෙයක් කිරීමට නෙමෙයි. මේ අය එකතු වෙලා ඉන්නේ මේ ටී.බී. ඉලංගරත්න මැතිතුමාගේ පිළිරුව. මේ පිළිරුව තියෙන්නේ කොළඹ නවම්මාවතේ අරලියගහ මන්දිරය සහ බේරේවැව කියන දෙක අතර බේරේවැව වැව් ඉවුරේ තමයි මේ ටී.බී. ඉලංගරත්න පිළිරුව තියෙන්නේ. මේ ඉන්නේ ටී.බී. ඉලංගරත්න සමරු කමිටුවේ සභාපති රේණුක පෙරේරා මහතා හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා තමයි හිටියේ. මේ කට්ටිය මේ එකතු වෙලා ඉන්නේ ටී.බී. ඉලංගරත්න මහතාට පුෂ්පෝපහාර දක්වන්න තමයි මේ එකතු වෙලා ඉන්නේ මේ කට්ටිය. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ පිරිස් සමය අද මේ ආකාරයට මැයි දිනය සහ පෝය දිනය එකට යෙදීමත් සමග ඔවුන් තීරණය කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැයි දින රැලියක් මැයි දින පෙළපාලියක් පවත්වන්නේ නැහැ වැඩ කරන ජනතාව වෙනුවෙන් කියලා. ඒ වෙනුවට වෙසක් පෝය දිනයේ අවිහිංසාවාදය සම්බන්ධව තම ප්‍රතිපත්තීන් සම්බන්ධව මිනිසුන්ගේ ජීවන තත්ත්වය දිගින් දිගට පවත්වාගෙන නොගිහින් ජීවන තත්ත්වයෙන් තව ආත්ම වලට නොගිහිල්ලා තමන්ගේ ජීවිතය නැත්නම් තමන්ගේ ජීවිතය අවසන් කර ගැනීම සම්බන්ධව ඒ කියන්නේ මිය යාම නෙමෙයි තමන්ගේ ජීවිත කතාව දිගින් දිගට පවත්වාගෙන නොගිහිල්ලා ආත්ම ගණන් වලට නොගිහිල්ලා අවසන් කර ගැනීම සඳහා කියා දුන්නු. ඒ සඳහා මාර්ගය හදා දුන්නු ගෞතම බුදුරජාන් වහන්සේගේ උපදීම බුදුවීම සහ පිරිනිවන් පෑම සිහි කරන වෙසක් උත්සවය ජාත්‍යන්තර වෙසක් දිනය තමයි අද දිනේට තියෙන්නේ. මේ ඇවිල්ලා ඉන්නවා මැති ඇමතිවරු, ඒ වගේම හිටපු මැති ඇමතිවරු ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම විශාල ජනකායක් මේ ස්ථානයට එකතු වෙලා තිබුණා මේ ටී.බී. ඉලංගරත්න මහතාට පුෂ්පෝපහාර දැක්වීම සඳහා. ටී.බී. ඉලංගරත්න මහතා මේ ජනසතු ව්‍යාපාරය ඇති කිරීමේ පුරෝගාමියෙක්. ඒ වගේම පුද්ගලිකාංශයේ සතුව තිබුණ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගම වශයෙන් පුද්ගලිකාංශයේ ඉන්ෂුරන්ස් සමාගම රජයට පවරාගෙන ජනසතු කිරීමේ කටයුතු කරපු කෙනා. සතොස වැනි ආයතන හදපු කෙනා. ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව ඛනිජ තෙල් සමාගම තිබුණු පුද්ගලිකාංශයේ ඛනිජ සමාගම පවරාගෙන ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව හැදීමට මූලිකත්වයෙන් කටයුතු කරපු කෙනා. ඒ වගේම ජනසතු ව්‍යාපාර රාශියක් කරපු කෙනා. වෘත්තීය සමිතිවල මැයි දිනේ නිමාඩු දිනයක් බවට පත් කිරීමේදී ලංකාවේ රෝගාමීව කටයුතු කරපු කෙනා. ඒ වගේම ජනතාවට බැංකුවක් නිර්මාණය කරපු පළමුවෙන් බැංකුවක් නිර්මාණය කිරීමට කටයුතු කරපු කෙනා. ඒ වගේම වෘත්තීය සමිතිය සහ වැඩ කරන ජනතාව වෙනුවෙන් විශාල වැඩ කරපු කෙනා වශයෙන් තමයි සැලකන්නේ. නාමල් රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකතුමා අද මෙම පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට සහභාගී වුණා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ රමේෂ් මදිරණ මන්ත්‍රීතුමා ඇවිල්ලා තිබුණු හිටියයිතු මන්ත්‍රීතුමා. බදුල්ල දිස්ත්‍රික්කයේ තේලුක විධානගම මන්ත්‍රීතුමා ඇවිල්ලා හිටියා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඇවිල්ලා හිටියා. තවත් කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඇවිල්ලා හිටියා. ප්‍රාසභා මන්ත්‍රීවරු හිටියා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා පසුගිය
සත්‍ය තමයි එතුමාව නිදහස් කරේ අපිට මත් මෙතන සහභාගී වෙලා හිටියා. එතුමාත් මේ පුස්තකාර දක්වන අවස්ථාවට සහභාගී වෙලා හිටියා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ ලක්ෂ්මන්‍යාපා අභිවර්ධන හිටපු මන්ත්‍රීතුමා මේ විදිහට දේශපාලඥයෝ රහසිය සමග ශ්‍රී ලංකා පුජ්‍යන පෙරමුණ තමයි අද දිනේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් මේ ආකාරයට ටීබී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කරේ. විශාල පොලිස් බැලෑනියක් දාලා අරලියගහ මන්දිරය ප්‍රදේශය ආරක්ෂා කරලා තිබුණා. හැබැයි කියන්න ඕන කිසිම හේතුවක් මත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවලට සම්බන්ධ ජනතාව මේ ආකාරයෙන් කිසිම ආකාරයකට කටයුතු කරන්නේ නැහැ. ඒ අවස්ථාවට සහභාගී වුණා ශ්‍රී ලංකා පුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමා සාගර කාර්යෝසම් මහතා, නීතිඥ සාගර කාර්යෝසම් මහතා. මේ ආකාරයට විශාල පිරිසක් සහභාගීත්වයෙන් මේ අතිගරු මහින්ද රාජපක්ෂ පස්වෙනි විධායක ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ යුද්ධය නතර කරපු නායකයා පැමිණීමට පෙර වෘත්තීය සමිති නායකයන් මල් මේ පූජෝපකාර දැක්වීමට නැත්නම් පුෂ්පෝපහාර දැක්වීමට මල් අතැතිව සිටින පුජන පෙරමුණට සම්බන්ධ කාන්තා පෙරමුණේ සහෝදරයන් මේ බලා සිටි ආකාරය මේවට පේන්නේ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීතුමා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මේම අවස්ථාවට සහභාගී වෙලා සිටින ආකාරය, ඒ වගේම වෘත්තීය සමිති නායකයන්, දේශපාලන නායකයන්, නීතිඥ සංගමේ සහෝදර සහෝදරියන් වගේම තවත් බොහෝ පිරිසක් මේ සඳහා එකතු වෙලා තිබුණා. ප්‍රාදේශීය දේශපාලන නායකයන්, දේශපාලනඥයන්, ඒ වගේම මෙහි සංවිධාන කටයුතු ඉතා හොඳින් කරගෙන යාම සඳහා මූලිකව කටයුතු කරන ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා තමයි ඔය අපිට දැක් ගන්නට තිබෙන්නේ ඡායාරූපේ. මේ ආකාරයට තමයි මෙම සිද්ධිය සිද්ධුනේ. හැබැයි මේ පිරිස එකතු වෙලා හිටියේ පොලිස් බැලෑනියක් යොදලා තිබුණේ නැවත උද්ඝෝෂණයක්ද පෙළපාලියක්ද ඒ වගේ දෙයකටද කියලා විතර හිතලා වෙන්න ඇති. මේ ඔබට මේ රූපරාමු වල දැන් මේ වීඩියෝ මේ දැන් පෙන්නන්නේ ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට අභයදානය දුන්නු මෑත ඉතිහාසයේ මහා රජු මෙම පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට සහභාගී වූ අවස්ථාව තමයි ඒ ඔබට දැක ගන්නට හැකියාව ලැබුණේ. එයින් පසුව මේ නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පුජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් ඒ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණියා. ඉතින් මෙම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් පුෂ්පෝපහාර දැක්වුවා. නාමල් රාජපක්ෂ මැතිතුමන් පුෂ්පෝපහාර දැක්වුවා. වෘත්තීය සමිති වෙනුවෙන් තේනුක විධානගමගේ හිටපු මන්ත්‍රීතුමා පුෂ්පෝපහාර දැක්වුවා. සියලු දෙනාටම නෙළුම් මල බැගින් දීලා පුෂ්පෝපහාර දැක්වීමටත් මල් කලඹ දීලා පුෂ්පෝපහාර දැක්වීමට අවස්ථාව ලැබුණා. වෘත්තීය සමිතිවල වෘත්තීය සමිති නායකයන්ට පුෂ්පෝපහාර දැක්වීම සඳහා මල් කලඹ බැගිනුත් ලබා දුන්නා. මේ වෘත්තීය සමිති නායකයාට වෘත්තීය සමිතිවල සාධාරණය වෙනුවෙන් එදා සටන් කරපු ටීබී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා. මේ තමයි අද දිනේ අපදුටු විශේෂ සිද්ධිය. ශ්‍රී ලංකා පුජන පෙරමුණ ඒ වගේම අද සන්ධ්‍යාවේ අද සවස් 7ට බෝධි පූජාමය පින්කමක් පැවැත්වීමට කටයුතු කරන බව තමයි දැනගන්නට ලැබුණේ. කැලණි රජ මහ විහාරය මූලික කරගෙන එයින් පසු පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා හෙට උදෑසන දානමය පුණ්‍ය කර්මයක් කරලා තමයි මෙම වැඩසටහන අවසන් කිරීමට තීරණය කරලා තියෙන්නේ කියන එකත් අපට එහිදී දැනගන්නට ලැබුණා. ඉතින් මේක තමයි තත්ත්වය. මේ ආකාරයට තමයි අද දින උදෑසන අරලියගහ මන්දිරයේ අසල නවම් මාවතේ ටීබී ඉලංගරත්න පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු වුණේ. මේ නාමල් රාජපක්ෂ මැතිතුමා විසින් ටීබී ඉලංගරත්න මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන අවස්ථාව. තවත් පුංචි දෙයක් අපි කියන්න ඕනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවේ ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂ ඔය ගහලා මිනිසුන්ව බේරේවට දානවා වගේ වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නේ. පොලිසිය යොදවලා
එවැනි දෙයක් සිදුවේද කියලා හිතලා වෙන්න ඇති පොලිසිය විශාල වශයෙන් යොදවලා විශාල ආරක්ෂාවක් ඒ ප්‍රදේශයට දාලා තිබුණා. නමුත් එවැනි දේවල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවලට සම්බන්ධ පෙරිස් කරන්නේ නැහැ. ඒ වගේ දෙයක් සිදු වුණේ නැහැ. ඊටාම සාමකාමීව පුෂ්පෝකාර දැක්වීමේ උත්සවයක් තමයි පැවැත්වුනේ.